ගරු නලින් බණ්ඩාර මන්ත්‍රතුමා විනාඩි 10ක් කාලයක් ඔබතුමන්ට. ස්තුතියි. විශේෂයෙන්ම මූලාශ්‍රය මන්තුමනි මම හිතන්නේ පළාත් පාලන මැතිවරණයේ ජනවරමෙන් පීඩාවට ලක් වෙලා ඉන්න ආණ්ඩුව ඒ ජනවරමට අනුව තමන් අනුගත වෙලා ඒකට අනුව ඒ ජනවරම යන්න ඕන දිශාව පෙන්ලා දෙද්දී ඒ වෙනුවට මට පේන්නේ නැහැ මේගොල්ලෝ නිවැරදි දිශාව ගමන් කරමින් ඉන්නවා කියලා. ඒකට හොඳම උදාහරණය තමයි ගරු මන්ත්‍රීතුමා ඊයේ පෙරේදා ආරක්ෂක රාජ්‍ය ඇමතිතුමා මේ පාර්ලිමේන්තුවේ ජයසේකර මැතිතුමා කිව්වා කොතලායකල වෛද්‍ය උපාධි කැඩට් බටයන්ට විදේශ සිසුවන්ට පමණයි කියලා අපේ රටේ සිසුවන්ට ඒ අවස්ථාව අහිමි කරන්න තීන්දුවක් ගත්තා. මන් දන්නේ මේක NPP එකේ තීන්දුවක්ද JVP එකේ තීන්දුවක්ද කියලා. මොකද මේක පක්ෂ දෙකක්නේ. මම හිතන්නේ මේක NPP එකේ තීන්දුවක් කියලා. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා NPP කට්ටිය පාපිස්සක් විදියට පෙන්눔 කරුවට මට හිතෙනවා පාපිස්සයාට අර ටිම්බෙලෙක් වලට වඩා යම් දැනුමක් නුවණක් අවබෝධයක් රටතොට ගැන ජාත්‍යන්තර ගැන අවබෝධයක් තියෙනවා කියලා. මම හිතන්නේ මේක ගත්තු ඉතාලම වැරදි තීන්දුවක්. මොකද කරු මූලස්ථ සභාපතිතුනේ කවුද යන්නේ කොතලාවල ආර්ථික විද්‍යාපීඨයට ලංකාවේ? එක බැජ් එකකට 120ක් විතර යනවා. අපේ රටේ වෛද්‍ය විද්‍යා පීඨයකට යන්න බැරි දරුවන්ගෙන් අර නූලෙන් ගහලා යනවා කියලා අපි කියන්නේ. දශමෙන් යන්නේ, සෙස්සෙන් ගහලා යන්නේ. අන්න ඒ දරුවෝ තමයි මුදල් ගෙවලා මේ විශ්වවිද්‍යාලයට යන්නේ. මෙතන එක දරුවෙක් සාමාන්‍යයෙන් රුපියල් මිලියන 25ක් විතරේ තමන්ගේ උපාධිය අවසන් කරනකොට වියදම් කරනවා. දැන් මේ බාධාවයි දැම්මේ. මේක හින්දා නෙමෙයිද අපිට එදා මීට වසර දශක ගණනාවට කලින් මැලේසියාවට ගිය ඉන්දියාවට ගිය අපේ රටේ තිබුණු අපිට උකහා ගන්න තිබුණු මේ අධ්‍යාපන හබ් එක এডুকেෂන් සෙන්ටර් එක අපිට අහිමි වුණේ. අද මැලේසියාව එක අවුරුද්දකට ඩොලර් මිලියන් 1.5කට ආසන්න ප්‍රමාණයක් විදේශ මුදල් උපයනවා මේ අධ්‍යාපනය වෙනත් රටවල දරුවන්ට දීලා. එතකොට දැන් අපේ රටේ දරුවෝ 700ක් 800ක් විතර ගරු ඇමතිතුමා යනවා අවුරුද්දකට පිට රටවලට. බෙලරුස් වලට යනවා, චයිනා වලට මම කියන්නේ මෙඩිකල් ස්ටුඩන්ට්ලා විදියට. චයිනා වලට යනවා, UK US වලට යනවා. UK US යනකොට නම් ඩොලර් ලක්ෂ 3ක් විතර විදන් එනවා. ඇවරේජ් ලක්ෂයක් කියලා ගත්තොත් ඩොලර් මිලියන් 700ක් 800ක් අපේ රටේ මුදල් දැනටත් පිට රටට යනවා. මෙතන මේ කොතලාවල විද්‍යාපීඨේ නතර වෙන නිසා ඩොලර් මිලියන 12කට ආසන්න ප්‍රමාණයක් අප රට තුල නතර වෙනවා. හැබැයි බෙලරුස් වල චයිනා වල C2 S1කට වෛද්‍යවරු බිහි වෙද්දි මුදලට අපිට සාධාරණ මුදලකට උසස් අධ්‍යාපන සුසුකම් තියෙන දරුවෝ අපේ රටේ බිහි වෙන එක වළක්වන්න මොකද්ද මේ ආණ්ඩුවට තියෙන උවමනාව? මොකද්ද තියෙන උවමනාව? වෛද්‍යවරු හිග කාලෙක කාගේද මේ උවමනාව? මේ එදාගත්තු වැරදි තීන්දුව දැන් ආණ්ඩුවකට අරන් දැන්වත් නිවැරදි කරපල්ලකෝ දෙයනේ. මේ වැරදි තීන්දුව නේද එදා මේගොල්ලෝ පාරට බහැලා හයිටම් එක හදනකොට ප්‍රාගම විශ්වවිද්‍යාල එනකොට ඒවට විරුද්ධ වෙලා ඒ අවස්ථාව අපෙන් ගිලිහිලා මැලේසියාවට ඉන්දියාවට ගිහිල්ලා ඒ රටවල් අද ආදායම් ලබද්දී දැන්වත් ආණ්ඩුවට අරන් මේව හරියට කරපල්ලකෝ. ජනවරම දුන්නනේ. දැන් මේ මොකද්ද මේ කරලා තියෙන වින්නයි? මේ මගේ දරුවෝ එහෙම නෑ මේ ඔය බැජ් එකට ඇතුළත් වෙන්න. නැත්තම් හිතයි මගේ දරුවෙකුටවත් කෙලවිලා තමයි මේක නලින් බණ්ඩාරය කතා කරන්න කියලා. එහෙම එකක් නෙමෙයි. මට මේ ප්‍රවෘත්තිය කිව්ව ඉංජිනේරු මහත්තයා එයාගේ දරුවෙකුත් නෙමෙයි. මට මැසේජ් එකක් ගහලා දිනවා. මට මේ මාස 6කට හැමදාම සමගි ජන බලවේගයට සජිත් ප්‍රේමදාසරයි බැනපු ඉංජිනේරු මහත්තයා මට මේක කිව්වේ කරුවා මෙතුමා. මොකද්ද කිව්වේ? ඈයක මුන්ට කෙලවිලා පිස්සුද මුන්ට වෙලකද වෙලා දින මං කෝ උඹට මොකද වෙලා දින්නේ කියලා. නෑ මචං සෝරි මචං අපිටත් වැරදුනා තමයි කිව්වා. මොකද්ද මේ කරන්නේ? මේකට අධ්‍යාපන ඇමතිතුමිය එකකද? කේඩුවේක වහපුවකට. එතුමිය උත්තරයක් දෙන්නකෝ. මම හිතන්නේ නැහැ එකගයි කියලා. මෙතන NPP එකේ යමක් කමක් දන්න ලිබරල් වාදයේ විශ්වාස කරන අය එකකද? මම හිතන්නේ නැහැ විශ්වාස කරයි කියලා. මම හිතනවා අනිවාර්යයෙන් මේ තීන්දුව රිවර්ස් කරන්න වෙනවා. මේගොල්ලන්ට ආණ්ඩුව අවුරුදු 5ක් යන්න පුළුවන් වුණා මම හිතන්නේ නැහැයි කියලා. හැබැයි මේක තීන්දුව වෙනස් කරන්න වෙනවා. මේක අමන මරි මෝඩ තීන්දුවක්. පළවත්ත තීන්දුවක් විදිහට තමයි අපි දකින්නේ. රටක් ඉස්සරහට යනකොට රටට තියෙන අවස්ථා අපි ලබා ගන්න ඕන. අපි ඔපචුනිටිස් ගත්තොත් තමයි රටක් ඉදිරියට ඉස්සරහට යන්න පුළුවන්. පහුගිය කාලේ 76 සාපේට ප්‍රධාන හේතු උනේ මේ අවස්ථාව අපි අපේ රට රාජ්‍යයල් කරන්න යද්දි පාරට බැස්සා උද්ඝෝෂණය කරා මිනිමරුවා. දැන් අපි කිව්වනේ කරන්න කියලා අපි වට විරුද්ධ වෙන්නේ නැහැ කියලා. අපි ඩබල් ගේම් නැහැ කිව්වනේ.
ඇයි වටවල මහත්තයා මේගොල්ලෝ මෙයාට ඔබතුමාලා කතා කරන්නේ නැත්තේ? ඇයි මේවට විරුද්ධව කතා කරන්නේ නැත්තේ? ඔබතුමා එකකද KD එක වහපෙකට? අපේ විද්‍යා තාක්ෂණ ඇමතුමා ඔබතුමා එකකද මේ KD එක වහපෙකට? මට කියන්න කියලා එක කෙනෙක් බලන්න. ඔබතුමාලට පාපිස්ස කියලා කිව්වා. ඒව අමතක කරන්න. පාපිස්ස කියලා කියපු අය ටිම්බෙලෙක්ක. ඒ නිසා අපි තරේ විරුද්ධයි මේ ගත්ත තීන්දුවට. KD එක කාගේ සල්ලිද? මේ රටේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි. KD එක මේ තත්ත්වයට ගන්න ඒක වෛද්‍ය විද්‍යා පීඨයක් බවට පත් කරන්න කොච්චර මුදල් රජයේ මුදල් භාණ්ඩාගාරයේ මුදල් වියදම් කරලා දිනවද? රටේ මුදල් රටේ ජනතාව වෙනුවෙන් රටේ සෞඛ්‍ය වෙනුවෙන් රටේ උසස් වෛද්‍යවරයෙක් බිහි කිරීම වෙනුවෙන් නෙමෙයිද මේ යොදවන්න ඕනේ. එහෙනම් මේ වගේ මරිමෝඩු තීන්දුව ගත්තේ කාගේ වුමනාවටද? කවුද මේ වැරදි උපදේශ ජනාධිපතිවරයාට හරි ආරක්ෂක ඇමතිවරයාට හරි දුන්නේ? ඒ නිසා මම රටේ ජනතාවට කියනවා දැන් ඔබතුමාලා පණිවිඩයක් දීලා තියෙනවා ලක්ෂ 23ක් ඡන්ද අඩු කරලා. මේවට කතා කරන්න. වෛද්‍යවරුන්ගෙන් අපි කියනවා විශේෂඥ වෛද්‍යවරුන් එනවා ඔබතුමාලා මේ ගැන කතා කරන්න. අද රෝහල් වල විශේෂයෙන් ප්‍රාදේශීය රෝහල් පොළොන්නරුවේ කුලියාපිටියේ බිංගිරි මේ වගේ වෛද්‍යවරු අඩුයි. ගල්ගමුවේ අඩුයි. ඉතින් මේ වගේ තීන්දුව දෙන කරත්තාම තව සෞඛ්‍ය ශේෂ්ත්‍රයට වෙන හානිය ගැන කවුද වග කියන්නේ? රටෙන් යන ඩොලර් වලට කවුද වග කියන්නේ? අපි හොදන්න ඕන තව කොතලවල වගේ පහක් හැදුවොත් අපෙන් වාර්ෂයකට යන 700ක් 800ක් වෙන වෛද්‍ය විද්‍යාල වලට යන බෙරළුස් වලට යන චීනට යන මැලේසියාවට යන UK US වලට ඕස්ට්‍රේලියාවට යන දරුවෝ මෙහෙ නතර වෙනවා. ඒ රටවලට වඩා උසස් තත්ත්වයේ උපාධියක් අපිට තියෙන්නේ. අපේ වෛද්‍ය සේවාව අපේ රෝහල් සේවාව සත්කාරක සේවා මේවා උසස් මට්ටමේ තියෙනවා UK US වලට සමානව. එහෙනම් අපි එතෙන්ට නේද මේ රට ගෙනියන්න ඕනේ? ඒකට නේද ජනවර්මක් ඔබතුමාලට දුන්නේ? අද හැමදේටම විරුද්ධ වෙන විපක්ෂයක් නැහැ. එහෙනම් ඒ වැරදි තීන්දුව කවුද ගත්තේ කියන එක අපිට කියන්න කරුණා කරලා. මෙතන ඉන්න එක්කෙනෙක් නැගිටලා. එක්කෙනෙක්ගේ තියනවා නම් හයි අරන් කියන්නකෝ නෑ මේක වැරදි තීන්දුවක් නෙමෙයි මේක හරි තීන්දුවක්. ඒ හරි මේ හින්දා කියලා කියන්නකෝ බලන්න එක්කෙනෙක් නැගිටලා. හරි මේ හින්දා කියලා කියන්නේ එක්කෙනෙක් නැගිටලා වටේ ඉන්න එක NPP හරි JVP හරි මන්ත්‍රීවෙක් මේ මම කියන කතන්දරේ හරිද වැරදිද කියලා. එයාලා වැරදි කියන්න එපා. නෑ අපි තීන්දුව ගත්තේ මේකයි. ඉස්සර ඕගොල්ලෝ ගැන කිව්වා. ඕගොල්ලෝ කිව්වා සමට අධ්‍යාපනය සමාන අධ්‍යාපනය අවසර. තව විනාඩි 2යි. ඒ නිසා ඉස්සර කියපු කතන්දර වැඩක් නෑ. දැන් ඔයාලා බලයේ ඉන්නවා. මේ රටේ මිනිස්සු ඡන්දෙ දුන්නේ JVP ප්‍රතිපත්ති වලට නෙමෙයි. මේ රටේ බලය දුන්නේ මේ හරි දේවල් ටික කරන්න. හරි දේවල් ටික කරන්න. ඒ නිසා තමන් මේ ගන්න තීන්දුව තීරණ නිසා මං හිතන්නේ මාස 6-7කින් ඔබතුමාලට පාරේ බහලා යන්න පුළුවන් වෙයි කියලා. අනේ ඒකට විතරක් කට ඇරෙනවා. ඔබතුමාට වටකල මහත්තයාට ඒකට හහහ කියනවා. හැබැයි මේ KD එක ගැන කෙනෙකුට ගාගෙන ඉන්නේ. මොකද්ද ලොක්කා නැගිටලා කියන්නකෝ ඔයා ඒ දවස්වල අධිකරණයේ ඉස්සරහට ගිහිල්ලා අම්මා දෑම වොයිස් කට් දීලා ඔයාගේ තිබුණු තේජාන්විත ප්‍රතාපවත් භාවය දැන් කොහො? තෙමුණු කුකුලෙක් වගේද වටකල මහත්තයා. මේවට උත්තර නැහැ. මේ ගැන එක්කෙනෙක් දැන් නැගිටලා කියන්නකෝ මම තව බලාගෙන ඉන්නම් තව අවස්ථාවක් දෙන්න. ඇයි KD එක ඇහුවේ කියලා? මේ රටේ ජනතාවට කියනවා දැන්වත් ඇස් ඇරලා බලන්න. KD එකේ මේ උපාධිය නැවතුනේ මොකද්ද කියලා මම අහන්නේ. ඒකට ඔය කට ආරනවා KD එක වුණා කියලා මගේ වචනෙන් පිටනකොට. ඒකට ආරනවා දැන් KD එකේ වෛද්‍ය උපාධිය නැවතුනේ ඇයි කියලා කියන්න මේ පාර්ලිමේන්තුවේ කෙනෙක් ඉන්න පාටක් නැහැ. ඒ නිසා කරුණා කරලා ඒ වැරදි තීන්දුව නිවැරදි කරන්න කියලා අපි අධ්‍යාපන ඇමතුමිය විදියට ගරු ආචාර්ය හරින අගමැතිතුමියට අපි කියනවා. මේක නිවැරදි කරන්න. මේක ඉතිහාසය ඔබතුමාලා එදා විපක්ෂේ ඉඳන් ගත්තු මේ මරිමෝඩු තීන්දුව ආණ්ඩුව ඉඳන් ගත්ත වැඩක්. අවසන් කරන්න. හරි මම අවසන් කරන නිසා කරුණා කරලා KDU 10ක් හදන්න. අපි අනුමත කරන්න. KDU එක දියුණු කරන්න. පිටරට විශ්වවිද්‍යාලවලට මෙහාට එන්න කියන්න. අපේ රට අධ්‍යාපන හබ් එකක් කරන්න. නිසා මේ පාපිසි කියලා අපහාස කරපු අය මන් දන්නවා පාපිසිට මේ ටෙම්බෙලෙක් වලට පාපිසි යට වෙන්න එපා කියලා මම කියනවා බොහොම ස්තුතියි.